හෙල්ලෝ කට්ටිය ඉතින් ඔන්න ගොඩක් කාලෙකට පස්සේ ඔයාලා ගේමින් දිනේ තවත් සුපිරි වැඩක් තමයි අද කරන්න යන්නේ. ඉතින් අද කරන්න යන්නේ ඔයාලා thumbnail එකේ දැක්ක හැටියටම ගොඩක් අයගේ ෆෑන් තියරියක් තියෙනවා. අර කාටුන් එකේ පෙන්වන විදිහට ලයිමන් මැරුන්නේ නැහැ. ඒ කියන්නේ මැරුණා නෙමෙයි ඒ විදිහට නැති වුන්නේ නැහැ. ජෝන් එයා මරලා බේස්මන්ට් එකේ හංගන් ඉන්නවා කියලා. ඉතින් යාළුවනේ ඒක ඔප්පු කරන්න ගොඩක් අය අර ඒ ඔරිජිනල් ගාෆිල් අයිතිකාරය හදපු ගේම් එකක් YouTube එකේ ගොඩක් අය ප්ලේ කරනවා. ඉතින් ඒක මම හෙව්වා. මේ තියෙන්නේ යාළුවනේ ඒ ගේම් එක. අපි මෙන්න මේ ඔයාලට පේන සයිට් එකෙන් තමයි ඒක ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. අපි ටිකක් ගේම් එක ඇතුළට ගිහින් බලමු මේ ගේම් එක මොන වගේද කියලා. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝස් බලන්න subscribe කරලා දිගටම share කරලා ඔක්කොම කරලා like කරලා ඔක්කොම කරලා තියාගන්න යාළුවනේ. ඉතින් වැඩි වෙනසක් නැහැ ඉතින් යාළුවනේ මේ දවස්වල මගේ channel එක ඉතින් ඔයාලා බලන්න නැති හින්දා grow වෙන්නේ නැහැ. මට ඉතින් එපා වෙලා ගියා. ඒ වුණාට මං හිතුවා මේ වැඩෙන් හරියයි කියලා. ඉතින් යාළුවනේ ඔන්න දැන් ගේම් එක පටන් ගත්තා. මේක Halloween scene එකකට තමයි ඒගොල්ලෝ දීලා තියෙනවා කියලා කියන්නේ. ගොඩාක් කාලයකට කලින් Garfield Scary Scavenger Hunt ගේම් එකේ නම. මේක දෙක කොටසකුත් තියෙනවා. මේ සයිට් එකෙන්ම ප්ලේ කරන්න පුළුවන් ඔයාලට. මේක ඇත්තටම තියෙන්නේ මිස්ට්‍රියක් යාළුවනේ පොඩි. ජෝන් මේක එළියේ ඉන්නවා පෙන්නනවා. වෙන කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. ගේ ඇතුලේ වහිතන දේවල් තියෙනවා. අපිට තියෙන ඩෝනට් හොයන්න. ගේ ඇතුලේ තියෙන ඩෝනට් පැකට් ටිකක් හොයන්න තියෙන්නේ අපිට. මම අද ගේම් එක ප්ලේ කරන්නේ නැහැ. ගේම් එක නිකන් ඔයාලට පෙන්නනවා විතරයි. හරි ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි ගේම් එක තියෙන්නේ. මම මේ ගේම් එක ප්ලේ කරන වීඩියෝ එකකුත් ඔයාලට ඕන නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව අලුත් වැඩක් කරන්න හිතාගෙන ඉන්නම්. මගේ යාළුවෙක් එක්ක මම ඔයාලට Blood Strike වීඩියෝ සීරීස් එකක් ගේන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් යාළුවනේ මේක බලන්නත් සෙට් වෙන්න කියලා ඉල්ලන ගමන් අදට මම මේ වීඩියෝ එකෙන් කැපෙනවා. එහෙනම් ගැම්මටම බයි බයි.